ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නිමවට පත් වූ ශ්‍රී ලංකා පාකිස්තාන සහ සිම්බාබ්වේ අතර තුන්කොන් තරඟාවලියෙන් අනතුරුව 2025 වර්ෂයට අදාළව සියලුම තරඟ නිමවට පත් වී තිබුණා. ඉතින් එම නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ජාතික කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන තරඟ දෙසැම්බර් මාසයේදී නැරඹීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් 2026 වර්ෂය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟට ක්‍රීඩා කිරීමට ඇති තරඟ සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ දිනේදී තොරතුරු වාර්තා කොට තිබුණා. ඉතින් එහිදී ඔවුන් සඳහන් කොට තිබුණේ පාකිස්තාන කණ්ඩායම සමගින් 2020 තරඟ 3ක තරඟාවලියක් ජනවාරි මාස 7 වෙනිදා සිට පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවයි. ඒට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් සඳහන් කොට තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙවර 2020 ලෝක කුසලානයට පෙර පුහුණුවීමක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරඟාවලිය ක්‍රීඩා කරනු ඇති බවටයි ඔවුන් සඳහන් කොට තිබුණේ. ඉතින් මේදී 2020 තරඟාවලිය ආරම්භ කරමින් පළමු 2020 තරඟය ජනවාරි මාස 7 වෙනිදා, දෙවන 2020 තරඟය ජනවාරි මාස 9 වෙනිදාත් සහ තුන්වන 2020 තරඟය ජනවාරි මාස 11 වෙනිදාත් යන දින 3 තුලදී පැවැත්වීමට තමයි මේ වන විට කටයුතු සූදානම් කොට තිබෙන්නේ. තරඟාවලියේ සියලුම තරඟ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට කටයුතු සූදානම් කොට තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම තරඟාවලියේ 2020 තරඟ 3කින් සමන්විත තරඟාවලියක් පමණක් වන බවත්, එම තරඟාවලියට වෙනත් කිසිදු තරඟ ආකෘතියක තරඟ ඇතුළත් නොවන බවටත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කොට තිබෙනවා. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු දැනගන්න subscribe කරලා දිගටම රැඳී සිටින්න අපේ YouTube නාලිකාවත් සමග.